සියලුම දෙනාව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. මේ වගේ හැම වේලිලා තියෙනවා නම්, ඒ කියන්නේ හේරුවාම සුදු පාට එනවා නම්, කොරල් තියෙනවා නම්, ඒවට මොන දේවල් පාවිච්චි කරත් හරියට රිසල්ට් එකක් ලැබෙන්නේ නැත්නම් ඔයාලා එහෙනම් ඉතින් මම වගේ තියෙන හැමක් තමයි. මගේ හැමත් ඒ වගේ. මගේ හැමට මොන තරම් දේවල් පාවිච්චි කරත් ඒ කියන්නේ වැඩි කාලයක් තියෙන්නේ ඒක ගානකම් විතරයි. ඊට පස්සේ ආයි වියලි. හැබැයි මං ටිකක් හොයලා බලලා ඉවරලා ඔරිල්ගා ස්කින් ලෝෂන් එක ගත්තා ෆාමසි එකකින්. ඒක ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා. ගොඩක් හොඳ ප්‍රතිඵල දෙනවා කියලා තියෙනවා. ඉතින් මම ඒකක් අරගෙන පාවිච්චි කරලා බැලුවා. ඒක ගාපු පළවෙනි දවසේම මට තේරුණා හොඳ තෙතමනයක් තියෙනවා කියලා හැමෝට. මේක ලංකාවෙම නිෂ්පාදනයක් නිසා ඔයාලට කොහොම බය වෙන්න දෙයක් නෑ. ඉතින් මගේ හැම ගොඩක්ම වියලි නිසා මම මේක ගත්තා. ඉතින් මේක ගාපු දවසේම මට පොඩ්ඩක් තේරුණ හින්දා මම මේක දිගටම ගෑවා රෑටයි උදේටයි දෙකටම. ඔයාලා රෑට උදේට ගෑවට ප්‍රබ්ලම් නෑ. මේ ස්කින් එක ඩැමේජ් වෙන්නේ නෑ. මේ අවුවට නොගින් ඉන්නවනම් ඔයාලා අවුවට යනවනම් එළියට යනවනම් මේක ගාගෙන යන්න එපා. ඔයගොල්ලෝ රෑට විතරක් ගන්න. මේක ගාලා ටිකක් වෙලා ඉඳලා ඔයගොල්ලෝ තව මොන හරි ක්‍රීම් එකක් ගානවා නම් ඒකට උඩින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට තව ටිකක් රිසල්ට් එක තියෙනවනේ. මේක ගාලා ඉවර වෙලා ඔයගොල්ලෝ ඊට පහුවෙන්දා ආයෙ හොදනකොට රෙදි කෑල්ලකින් හොඳට මදින්න මැරුණාම ඉවත් කරන්න. එතකොට පිරිසිදු වෙලා ඇවිල්ලා ඔයාලට ආයෙ මේක ගන්න පුළුවන්. එතකොට කොරල් ටිකක් ගිහිල්ලා මැරුණාම ගිහිල්ලා තියෙනවා. ඔයාගේ දවසම මෙන්න මේ ලෝෂන් එක නිසා මේ තෙතමනිය හොඳට රැඳිලා තියෙනවා. මේකේ සුවඳ රෝස් වෝටර් එකේ සුවඳමයි තියෙන්නේ. මේක වතුර එකක් වගේ. මේකේ අඩංගු වෙලා තියෙන්නේ ග්ලිසරෝල් 130, එතිල් ඇල්කොහොල් තියෙන 1.2, බෝරෙක්ස් එකෙන් 1.0 ඇඩ්‍රස් එකක් ලියලා තියෙනවා මේකේ. මේකේ එක්ස්පයරි ඩේට් එකක් ලියලා තියෙනවා. අවුරුදු 2ක් ගියාට පස්සේ මේක කියන්නේ නිෂ්පාදනය කරපු දවසට අවුරුදු 2ක් ගියාට පස්සේ තමයි කියලා. මේක වියලි සමට ඉතා සුදුසුයි කියලා තියෙනවා ලියලා. මේක ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන එකක්. මගේ හැම වියලි හැමක් නිසා මම ගාන දේවල් මොනවද, ඒවෙන් තියෙන රිසල්ට් මොනවද, මං ගෑයේ මොනවද, හොඳ නැද්ද මොනවද, ඒ හැම විස්තරයක්ම මෙතනින් පස්සේ මම ඔයාලට වීඩියෝස් අරන් එනවා. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මේ ලෝෂන් එක ගාන අය දන්නවා මේකේ රිසල්ට් එක කොහොමද කියලා. ඉතින් සියලු දෙනාට ස්තුතියි.